නොපෙනෙන ලෝකයක් තුළ නොපෙනෙන දෙයක් තුළ තමාටවත් නොපෙනෙන කාලෙක අපි ජීවිතේ ගොඩ යන ජීවිතේ සතුටින් ඉන්න ජීවිතේ සාර්ථක කරගන්න හට්ටගෙන ගන්නවා. හට්ටමගෙන් ගන්නවා. ඉන්නවා මහන්සි වෙනවා වෙහෙසෙනවා. රැයක් දවල්ක් වගේ වැඩ කරනවා. මේ හැම දෙයක්ම කරන්නේ ජීවිතේ අපේ ඉඳස්. එහෙම නැත්නම් ඔය ගේමක් ගන්න, කට්ටක් කන ඔයාගේ ඉඳස්. හැබැයි මේ ජීවිතේ කවමදාවත් මේ පට්ට ගේම ගහලා ඉවර කරන්න වෙන්නේ නැහැ. අපි කට්ටක් කාලා විතරයි අන්තිමට ඉතුරු වෙන්නේ. ඒක එහෙම කියන හේතුව මේ ලෝකයක් පිළිගන්නවා අපේ ලෝක මුද්‍රචන වහන්සේ දේශනා කරපු ධර්මයක් තියෙනවා. ඒ ධර්මයත් එක්ක සසඳලා බැලුවට පස්සේ ජීවත් වීමම දුකක් කියන එක අපිට වැටහෙනවා. ඒ වැටහෙනවා කියන්නේ මේ ලෝක ස්වභාවයත් එක්ක ජීවත් වෙද්දී අපි මැරෙනකම් අට ගේමක් ගන්න අපි උපදිනවා. දැන් කවදාවත් ඒ දුකෙන් එතර වීමක්. ගේමක් ගහලා උඩ යනවා. නමුත් ඒ ගේමත් ආයි ගන්න. මේක ඇවිල්ලා රෝලක් තියෙනවා. මැරෙනකම් ගේමක් ගන්න නැති. හැබැයි නිදහස කියන්නේ ඊට වඩා වෙනස් දෙයක්. නිදහස තමාට හම්බුණා. භෞතික ලෝකෙන් ගන්න නිදහසක් ඔහුට හම්බෙන්නේ නැහැ. මොකද ඔහුට කියලාවත් නිදහසක් ඔහුට හේතුවක් නැහැ. ඔය නිදහස කියන එක අපි කතා කරන නිදහස. හරි නිදහස. නිස්කලංක. නිදහස කියන්නේ හරි පුළුවන්ක් වගේ. පාටක් නැහැ, හැඩයක් නැහැ. ගමනාන්තයක් නැහැ. හැබැයි සුන්දරයි හරි සිසිලසයි. හොඳට සනීපයි. ඒක තමයි ජීවිතය. ඒ හුළඟ වෙන්න. ඒ සනීපය තමන්ට අවබෝධ කරගන්න. ගේමක් ගන්න. අටක් ගන්න. ජීවිතේ කොට යන්න. චූටි කාලයකින්. ඉක්මනට කාලෙක විල යනවා. එක තැනකදී මිස් වුණොත් මුළු ජීවිත කාලයක්ම නිකරුණේ චක්‍රේ දුවන්න වෙන්නේ. ඒකින්ද භව ගමනින් ගැලවෙන්න ඉතර වෙන්න. බුදුහාමුදුරන්ගේ ධර්මය චුට්ටක් අහන්න. නිදහස් වෙන්න. ගේමක් ගන්න සතුටින් ජීවත් වෙන්න. කිසි දෙයක් නැති වෙන්න. කිසි දෙයක් ඇති වෙන්නේ නැහැ. සියල්ලම ඒ తాවකාලික මොහොතේ తాවකාලික වෙලාවේ සිද්ධ වීමක් පමණයි තියෙන්නේ. ඒක අපි හිතනවා සිද්ධ වෙනවා කියලා. ඒතකොට අපි ජීවිතය කියලා හිතනවා. අපි ජීවිතේ ලැබෙනවා. අපි ජීවිතේ මැරෙනවා. ජීවිතේ දුක් විඳිනවා. අපි අපේ නිදහස නැති කරනවා. මේකෙම කියන්නේ හරි නිදහසයි. හරි සතුටින් ජීවත්. හැබැයි මෙන්න මේක කියන්නේ අද රටේ මාධ්‍ය ජාලාවල නොයෙකුත් දේවල් වල නොයෙකුත් තැන්වල නොයෙකුත් ඇයිම ඒ කිසි කෙනෙක් මේ නිදහස කියන එක කියන්නේ මම හිතන්නේ අද YouTube එකේදී ආඩ පස්සේ විනෝදයි හරි පියයි ලස්සනයි හොඳයි සුන්දරයි කාලෙ ගෙවිලා යනවා. නමුත් මේ උමනාම දේ අපිට අමතක වෙලා යනවා. උමනාම දේ අපිට මගහැරලා යනවා. ඒක කරගන්න එපා. ඇත්තටම ගෙදර පහන පත්තු කරනවා. ගෙදර බුදුහාමර මල පූජා කරනවා. අඳු පුරා පූජා කරනවා. ඇයි අපි එහෙම කරන්නේ කියලා හිතලා බලන්න. මේක සැනකලියක්වත් කාණ්ඩලයක්වත් නෙවෙයි. මේක නිදහස් ගමන. සුන්දර ගමන, ලස්සන ගමන. තමන්ගේ නම ලස්සනට කියලා ලස්සන ගමනක් යන්න පුළුවන් ගමනක්. තේරුම් ගන්න. මම කියන දේ නෙමෙයි බුදුහාමුදුරෝ දේශනා කරන ධර්මයක් තියෙනවා. චූටි වෙලාව අහුම්කම් දෙන්න. පොඩ්ඩකට පොඩ්ඩකට. චූටි තැනකදී ඔබේ ජීවිතය අලුතේ සුන්දර විලසනයි. හැමෝටම ආදරය කරන කරුණාව දක්වන්න මෛත්‍රිය පතරවන්න. ලස්සනයි මොන ලෝකයක්. තාක්ෂණ මේ ලෝකෙ විනාශ වෙලා වෙමින් පවතිනවා. මේ සෑම දෙයකින්ම ගැලවිලා යන්න පුළුවන්. හැමෝටම මෛත්‍රිය කරන්න. සතුටින්